ඩෝල්ටන් අල්විස් විසින් රචනා කරන ලද ගීතයක් නොවන්නේ මින් කුමක්ද? උත්තරය A සසර වසන තුරු. උත්තරය B මගේ නීල නෙතු සඟලින්. උත්තරය C දවසක් පැල නැති හේනේ. උත්තරය D දාගැබ් මහා වැව් බැන්දී. උත්තරේ මං හිතන්නේ දවසක් පැල නැති හේනේ. මට මතක විදිහට රම්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයාගේ. ෆයිනල් ආන්සර්. ඔව්. C. සසර වසන තුරු නිවන් දකින තුරු වචන මතක් කරන්නකො. පින් කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා. හේතු වාසනා වේවා. අපේ රට ගැන ලියවිච්ච පපුව රිදෙන ජාතියේ සින්දුවක්. දාගැබ් මහා වැව් බැන්දේ නුබයි පුතේ. එදා ඉඳන් අද දක්වා ඉන්න මේ රටේ බිහිවෙච්ච දරුවන් වෙනුවෙන් මේ සින්දූපමාන වැව් හැදුවේ ඒ දරුවෝ. ඒ වෙනුවෙන් ලියවිච්ච ගීතයක්. අම්මා කෙනෙක් ගැන ලියවිච්ච තාත්තා නැතිව අම්මා දවසක් පැල නැති හේනේ අකාලේ අසනි වැසි වැටෙද්දී දරුවා තුරුළු කරගෙන හේනේ අම්මා තෙමුණා දරුවා තෙමන්නේ නැතුව. අම්මලා එහෙම තමයි. උත්තරේ නොකිය සෑහෙන වෙලාවක් දුර එක්කන් යන්නේ අත්තෙන් බිමට දාලා දිගන පැත්තට ආපහු ගෙදර යවන්නද දන්නේ නැහැ කියලා සුනීටට සැකයක් ඇවිල්ලා තියෙනවා. නෑ. ඒ තරමට විශ්වාසයි. ඒ සින්දුව මම හරි කැමති සින්දුවක්. දවසක් පැල නැති හේනේ. ඒ නිසා එහෙනම් උත්තරේ හරි. හරි.